production. අපි අද මේ දැන් ගෲප් එකක් විදිහට අපි යනවා දැන් රහස් ඒක පරණ ගියක්. හරිද? මේ තිය කතා නම් ඉතන හොඳ නෑ. පොල්මන් කතා වගේ තියෙනවා නේද කියන්නේ ඒකද? දැන් අපි යන්න දෙක ගවේෂණය කරනවා. හරිද? බය නැතද? ඒ වගේ නැහැ. දැන් අපි කොහොමද ඉන්නේ සාමාන්‍ය කරන කටිය. මම කියන්නේ ඊන් ඩාඩියක් දාන්න බෑ නේද? දැන් අපි මේ ජාන්ති ගන්න. මේ දැන් අපි කැලෑම් මැඩි ඉන්නේ. මේ මෙතනින් එහා පැත්තේ ප්‍රධාන පාර තියෙන්නේ. දැන් අපි ප්‍රධාන පාර මෙතෙන් එන්නේ. මෙතන ඉඳන් තමයි අපි ගෙදරට යන්නේ. කැලෑම් මැඩින් තමයි යන්නත් තියෙන්නේ. දැන් මේකට ජොයින් වෙනවා. මේ මොකක්වත් කමන්නේ හොඳේ කට්ටිය එකට ඉන්න ඕන හොඳේ. දැන් යන්නේ කොල්මන් ගෙදරකට කට්ටිය එකට ඉන්න ඕන. හරි දැන් අපි අපි මේ කට්ටියත් එක්ක වැඩි ආරම්භ කරමු. කැලේත් පාණින් පාළි කට්ටියක් තියෙනවා හොඳේ. උගන්න යා. මේ කට්ටිය වටේ බලාගෙන යන් හරිද? ඔව් හොඳේ. සතු සර්පයොත් එමත් ඇති මේ කැලේ යන්න. සක්‍රේ මත ඇති බලාගෙන ආවේ නේද? මේ ඊට මේ කවුරුනේ සමහර ඉඳලා තියෙනවා. පොල් ගස් වෙන කේ ගස් වෙන මම කියනවා මේ ඌ බා මේ හැබැයි මේ කේ ගස් වෙන මේ වෙන බලන්න. මේ කියන්නේ මේ පළදාව නැහැ වගේ නිකන්. මොකද මේ කියලා මේ පොල් ගස් වෙන දෙවි වෙන්නේ. ඒකම මේ පොල් ගස් ඔක්කොම පුණාත් වෙලා බා. අර දැන් මං අහන්නේ නැහැ මේ ගමේවත් මේ වත්තේ ඉන්න කවුරුවත් ඉන්නේ නැහැ කියලා. මේක එහාට පොඩි ගෙදරක් තියෙනවා. හැබැයි ඒක නෑ 100 දෙනෙක් ඉන්නවා කියනවා. දැන් නම් ඉන්නවත් නැහැ. පොඩි කාලයක් නම් මේ ගෙදර ගැන අහලා නැහැ නේද? අපි දැන් ගෙදර තාත්ති ගෙදර. දැන් මේ හාදේ ගොඩ. අස්සත් එක්ක ඉස්සරලා. අපු හත්නේ අපු. අංගලක් තමයි තියෙන්නේ. කාණු කවලා නේ? කාණු බලන්නේ ඉරලා ඉන්නේ මාත්. ඔය දවස් ගන්න හැමෝම. මොකද මං කියන්නේ? අඩු දැන් පොඩ්ඩක් බය යන්න බෑ වගේ දෙන්න. දැන් නම් බය වගේ ඒ දූමද කට්ටියත් ඒකද? යන්න මොනද? යන්න එපයි දැන් ඉතින් අපේකින් දැන් අපේ යන්න ඕන කොහොමද? කොහොමද මේ? කට්ටියත් එක්ක යන්න බය වගේ අපි පේනවා නෑ. මේ මීටරන් මේ මට මිටා බලන්න මරි. කට්ටියත් එක්ක එකට වරිලා. අසිනු. බලන්න වරිලා. ඒ තව ඊ ආරේ බලන්න මම මේ ඉනිකුත් තියෙනවා බං මොකද අසිරු අර ඔබ කියපු 100ක් ගන්න නැහැ වෙන්න පුළුවන්. දැන් 100 කොහම හරි තනියෙන් ඉන්නේ. ඒ මාත් එක්ක වරින් මං ඉස්සරහින් යන්නේ ඒ 100 ඉන්නවා කියලා දන්නේ නැහැ හැබැයි දැන් කොහමද මේ ගියේ නම් ඇවිල්ලා හරිද? ඒක දැන් ඉන්නේ ඔකේ අද මේක කරන්නේ. අදෝ පොඩ්ඩක් බලන්න බලන්න සම්පූර්ණ ඒක නේ ඔව් ඒ ළඟදී ඔය ඉඳලා තියෙනවා මේ පොල්ලත් එහෙමත් තියෙනවා ළඟට පොගේ ඉඳලා තියෙනවා බඩක් තමයි මේක හොඳ මම 100ගේ මොකක් හරි ටිකක් තමයි වඩා දේශී වෙන්නේ තියෙන්නේ කොහේ වගාවල් එහෙම දාලා තියෙනවා ඒ චුට්ටක් ගෙට යන්න කලින් උද්දා ඇවිදලා ලලාකාරේ ඕ බං බඩ විතර ඒ පාරක් ඉන්නේ ඒ අරගල පාරක් ආවු ඒක මම පාරයි ඉතින් ඇල්ලුවේ නෑ මට තුරු පිටිදල මම කියනවා හැබැයි මේ පැලාත් සුද්ධ කළවත් නෑ බං කාලේ ඉඳලා ඉඳලා තේරෙනවා මම බලන්න උනේ කටි යන්න මැටි කඩන් යන්න බෑ බං යන්න ඕනේද බං හැබැයි ගියතුඩ මං ගියතුඩ වැඩේ ආයන්න වගේ උදේ ගියතුඩ වැඩේ කරනවා ආයන්න වගේ අද කෙමුර දවසේ ඇවිල්ලා උඹලා මොනව කරනවද දන්නේ නැහැ යන්නද බලන්න තුරට යන්න නම් දොර හරි පවන්න හරි උඹ යනවා පවන්න කොහොමද ටොත් එක නිකන් මේ ටොත් එක ගහලා බලයිද මම හරි අන්න ලොක්කා නෑ වගේ තල්ලුවක් දාලා බලන්න ඉමින් තල්ලුවක් දාන්නයි අඩු අඩු මොකද්ද බං ඒ මොකද්ද බං ඒ ගියේ යන්න ඕනද බං මොකද මේ බං ඒ යන්න බෑ ඒකට මේක විසඳන්න ඕනද හැබැයි අර මොකක්ද කරලා බලන්න ජීෂාන් මොකද ජීෂාන් මරන්න බෑ වගේ අඩු
මේ මොනවද මේ හොරද නැත්තම් වෙන මොනවද? මේ වස්තු ඒ රාමලක්ෂණ කියලා බලන්න. මේ ලයිට් එක තියෙනවා. ඒ ලයිට් එකක් තියෙනවා මේ. ඒ වැඩේ නෑ නේ වැඩේ නෑ. හරි කංගා ළඟ නෑලා. මේ රාමලක්ෂණ කියලා බලන්න. මේ ගෝරේමක් තියෙනවා මේ. අර කවුරු හරි දැක්ක. මේ විදියම තියෙන නේද? මේ කවුරු මේ වෙන බලාපන් මෙන්න මකුළු දැන් ඉතල ඒක. ඒ කඩට ගියේ. ඒ කබඩේ කඩට බලනවා. මේ ලයිට් එක තියෙනවා නේ වැඩක් ගන්න නෑ නේ. මේ කබඩේ යන්න බලන්න. ඒ පරණ බඩු එකක් තියෙනවා. අර පරණ ඔල්ලෝසුවක් බා. හැබැයි ඇන්ටික් බඩු කෑල්ල හොඳේ. අර මීචා වැඩක් ගන්න. වැඩක් ගන්න එහෙම. ඊ පොතක් තියෙනවා. අඩේමක් තියෙනවා බා. දැනින් බලන්න. උඩ තියෙනවා දැන්නේවා. ඒකනම් පරණ පොතක් හොඳේ. මෙතෙන් තිබ්බා. ඉතින් වරේ වර මොකක්ද කියන්නේ? ඊ පොතක් වගේ බංගාගේ හරි. අද්ද වරණයක් හැබැයි. අඩු මේ අපිට කියව ගන්න පුළුවන්ද බා? අර ඉන්න පාරන කාලේ ඒවා ඒත් නා අද වරනේ කායද මම මේවා? අඩෝනේ මේ අකුරක් මේ අපේ බැරි විතර 100 සද්දයක් ආවනේ නේද? මොකද බා? ඉතින් බස් බයි දෙකයි. ඉතින් මරාම බෑද යන්න හොඳේ මරාම බයයි. පාවන් මොකද බා? ඒ බෑ බන් දන්න අයියා. පවන් පොට්ටක් ගිහලා බලමු. ආවෝ. ආපේගේ යමල්ලා. අඩෝ මේ ගිය අතර තියෙන තනි මැටි ඉන්නේ බා. ඌක හන්ද වරන දෙයක්පා. ඉමයි ඉස්සරහට ගියා. මේ සාද්ද මොකද බා? ඊ අනු අවුරුත් ඉන්නවා. ඒ අපේ නියෝ තියෙනවා මෙන්න. ඊ දැන් නම් අපේ යන බෑදීචා. ඒ පවා. ඊ මොනවද බා? ඉවද බං ඊ වැටුනේ. අඩෝ ඒ ඉබ්බෝ සියරම වැටුණා. අඩ වැටෙන්නත් බා මේක. අර දිරලා දැන් ඉන්නේ තියෙන්නේ. අඩෝ තිරානවනේ. ඊ අනනේ මේ බාලකින් මොකද්ද බා? මාළගේ වැඩි මේ කාමරේට යනවද? ඕනිද? අඩෝ මේ කාමරේ නම් බං මඩු පෙරලලා තියෙනවා නේ. කවුද ඉස්සරහ ඉන්නේ? මේ මට බයයි බං. ඒ මගේ පිටිපස්සේ බරේ හොදා. හරියයි අපි මේවා සද්දක්. මම පරණ පොරොත් වගේ වෙනවා. ඒ බරේ ළඟේ. මම දෙන්නේ මා අමුතු ලේකන තමයි දුක් කියනවා මේක. ගේම ගහන්න ඉන්න මොකද මම බාරේ. මේ බවුල්ල බා. මේ බලා ඉන්නපන්. අද්ද පාරන වඩු නෙයිබා. මේ බලාවන්න අර සද්දයක් මොකද කියලා බලන්න. නාඩි මේජක් බම් මේ. අර මේ කෑලි වෙන්න උඩු වෙලා බම් මේ. මෙන්න බා වීදුරු කෑලි. ඊට බලාගෙන ඉඳපන්. ඒ වීදුරු කෑලි තිබ්බා. මේ මොකක් හරි තමයි වෙලා තියෙන කොහොමද හරිද? ඔව් ඔව්. ඉස්සර ආදාව හැදිලා මම බලන්න කරා. මේ ලෙගුණේ බං කවුද බං? අඩෝ ආර පැත්තට යන්න බෑ නේද? අනේ ඇත්තටම බවුල්ල තින්නවා. මේ කැබිනට් ඇත්තේ මේ. අනේ අද්දෝ මේ මොකද බං මේ? ඒ මං හිතුවේ ජනේලයක් කියලා බං. යන්නේ නේද වගේ. මොකද? ඒක නම් ලොක් කරලා තියෙනවා. මොකද බං මේ? අර පරණ ඇන්ටික් බඩු කෑලි තියෙන්නේ නේ මේ. පරණ ඇන්ටි බඩු බං. අඩෝ මේ වගේ මම දැකලත් නෑ මං කාලේ. මොකද බං මේ? අඩෝ බුද්ධරු දෙක දුරලක් තියෙනවා නේ. නේද බං? ඕවන් අන්දන් මේ පොතේ ඉඳන් වතු කරන්නේ. ඊ අමසත් කියලා බං. ඊ ආ ඊ බං. ඒක අක්ෂර ගන්න. ඒක වාල. මේ වගේ කට්ටිය. මේ වහලා ඒක අපේ මේක දුන්නේ දුන්නේ. ඊ දුවි ඉන්නේ බං. මේ වයින් කරලා තියෙන බයින් කරලා තියෙන. අපි මේකට කියලා බලමු. අනේ උඹලා කියයි යන්නේ. එතන බයයි. පවන්. මේ කාමරේට යම්. පවන් තමයි දැන් ඉතින් අපේ ඉස්සරහින් ඉන්න ඕනේ දැන් අපර. යමු යමු. මම අමුල් කරා මනක් දැන් බයයි වගේ. යමු.
මේ රයිට් එකේ මේ බාලා බලන්න. අඩෝ මේ වෙනා මේ මුලාර මේ ඔක්කොම කඩන් හිටවන්නේ. අඩෝ මේ වැඩිට කාමරයක් තියෙනවා. අඩෝ මේ මොකද බං මේ වැඩට අඩෝ වෙච්ච කාමරයක් තියෙනවා. මේ වෙච්ච කාමරේ මේ මොකද්ද බං කොහෙද යන්නේ? මේ කරන්නේ කම්පවත්ද බං. නවුදෝ බයකේ. අඩෝ මේ කාමරේ මොනවද නැද්ද? අටවල වැහිලා තියෙන්නේ. පිටියක් වගේ හම්බ වෙනවා. කාමරේ මොනවද කියලා ඉන්න බලන්න. මොකද මේ සත්‍ය බං? මේ ඒකේ හදබද්දත් යනවා බං හරියන්නේ මේකට ගිහිල්ලා බලන්න. ෂුවර්ද? අඩේ දීෂාන් බෑවගේ දීෂාන්. නෑ මේ අභිරහස් කිව්වේ මේ රැලිය සම්පූර්ණ දිරලා තියෙනවා නේද? බලන්න. අනිත් සංගම් කියලා. මේ පැත්තට පොඩ බලන්න. පොඩි වර මොකක්ද? මේ බවුලුත් එක්ක නම් මේ පාව පාර ටිකට් එක. මේකට යන්න ඕනේ නෑ බං. නිකන් පොඩ්ඩක් අවුල් වගේ මට හිතෙන්නේ නෑ. මේ සීලම දිරලා තියෙන කොහොමද? බලන්න මේවා දිරලා තියෙන සම්පූර්ණනේ. කන වැඩේද කියලා කියන්න බෑ මම. හිතන්නේ හොඳේ. ඕවා. අර මේ උඩත් මං ඉතින් මොකක්ද කියනවද මම? මේ මොකද මම අර සිගරට් ගන්න යනවා සිගරට් යන්නේ. කැමරෙන් දෙන්න. මේ නතර මොකද තියෙනවා? ඔය යන්නේ මේ හරි කොහෙද ගිහිල්ලා. පොඩ. අර පිටවා. පිටවනි. පිටවනි. අර පිට. මේ මාර්ගයේ වල පිට තියෙනවා. ඒ උඩ මාන තියෙනවා. අර වැරණ ගෙද්දලා. අර හිතා ගන්න බෑලා. ඒක උනේදී නැත්තම් මැරෙන්නේ. අර පිටේ වැඩන්නේ. මේ දැන්නේ කියලා ස්ටියුස් නේ. අපි දැන් අප වැඩේ කරලා යමුකෝ. අර මේ තියෙන තරම් මම පොට්ටි. මේ ගෙදර නම් කොහමද හොඳ දෙයකට පාවිච්චි කරමු විතරක් නෙවෙයි හොඳද? මේ මෙන්න. යාර ඒ සෝරා බහැරේ විතර කොහේද? එන්නෝනි මයිකෝ. මේ සද්දේ උත්තාව බෑතුලේ. ඒ විතර ආමරේ උත් කියලා. ඔන්න මෙතන කාමරයක් තිබුණානේ. කාමරේ තියෙනවද බං? ඒ කාමරේ තියෙනවද බං? විතර බං අද තියෙනවා. මගේ කාමරේට දාන්න බලන්නේ මින්දා. ඒක කීලවල බලන්න ඕනේ. මේ කාමරේට යන්නම් බං. අමුතුයි බං ඒ කාමරේට පිස්සුවක් කියලා බලන්න. මේ අර මොකද්ද බං? අඩු මේ මොකද්ද බං ඊ? අඩු මේ බිල්ලවන්න. මුද්දා දාගත්තේ ඔක්කො ගෙනී බං. අඩු කවුෂා මේ කාමරේට යන්න ඕනේ නෑ බං. ඒ අපි යන්නේ බං. ඒ තිබා. ඒ කවුෂා මාල් එක ජුස. බං. ඒ මොකල්ද?